නිදාගන්න ගන්න ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අද අපි කතා කරන්නේ බාටර් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. පුතේ ව්‍යාපාර පිළිවීමට පළවෙනිම හේතුව කියන කාරණා. බාටර් ක්‍රමය කියන්නේ අපි භාණ්ඩ මුවමාන ක්‍රමයට මොකද වාද හොමාරු කියන්නේ? අතීතයේ වල අහල ඇති අපේ ලංකාව ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබ්බ රටක්. හරිද? ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇතුලේ මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිෂ්පාදනය කරගන්න පෙරමිලා තියෙනවා. එතකොට එයාලා දැන් හිතමුකෝ අපි පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. කමලුයි නිමලු. කමලුයි නිමලු කියලා පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා පුතේ. නිමල් නිෂ්පාදනය කරනවා පාන්. කමල් නිෂ්පාදනය කරනවා වලක්. හරිද? නිමල් නිෂ්පාදනය කරනවා පාන්. කමල් නිෂ්පාදනය කරනවා වලක්. හරිද? නිමල් පාන් ගොඩාක් නිෂ්පාදනය කරනවා. හිතමුකෝ අපි නිමල් දවසකට පාන් ගෙඩි 15ක් නිෂ්පාදනය කරනවා කියලා. පුතේ ඔයාලා හිතනවද නිමල්ට කියන පාන් ගෙඩි 15ම අවශ්‍යද? එයාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න මේ පාන් ගෙඩි 15ම වැය වෙනවද? නෑ පුතේ. එයාට අපි හිතමු එයාට පාන් ගෙඩි 5යි. එයා ප්‍රයෝජනෙට ගන්න එකෙන් පරිභෝජනයට ගන්න පාන් ගෙඩි 5යි. 10ක අතිරික්තයක් එයාට ඉතිරි වෙනවා. ඊළඟට අපි යනවා දෙවෙනි පුද්ගලයා වෙච්ච කමල් ගාවට. නේද? කමල් නිෂ්පාදනය කරන්නේ මොනවද? වල. වල නිෂ්පාදනය කරනවා කමල්. කමල් වල නිෂ්පාදනය කරද්දී කමල්ට ප්‍රයෝජනයට අවශ්‍ය වෙන වල දෙකයි කියලා හිතමුකෝ. මෙයා නිෂ්පාදනය කරනවා දවසකට වල 7ක්. හරිද? දවසකට වල 7ක් නිෂ්පාදනය කරනවා. එතකොට එයා ගාව කීයක් ඉතිරි වෙනවද? එයාට ප්‍රයෝජනයට ගන්න ඕනේ 2යි. එයා 7ක් නිෂ්පාදනය කරනවා 5 අතිරික්තයක් ඉතිරි වෙනවා. මෙන්න මේ කියන අතිරික්තය